හායි කොහොමද ඔයාලට මේ පෙබරවාරි 14 වෙනිදා වැලන්ටයින් දවසේ තමයි අපි ගියේ. අපි ගියේ කිව්වට මෙයා මාව එක්කගෙන ගියා. මම දන්නේ නැහැ මේක ලං වෙද්දි තමයි කිව්වේ මට. ඒ කියන්නේ ශැංගලා හොටෙල් එකට ඩිනර් බුෆේ එකට යන්න ඕනේ කිව්වනේ. ඒක නිසා ඉතින් ඔන්න එක්කන් ආවා. එහෙම කියලා. හැබැයි මේක විතරක් නෙවෙයි මට gift එකකුත් හම්බ වුණා. මම ඒක අන්තිමට පෙන්නන්නම්. අපි ආවේ මෙයාගේ යාළුවෙකුයි එයාගේ වයිෆ් එක්කයි. බලන්නකෝ ඉතින් මම ගත්ත ඒවා කන්න. ඔන්න ඔය ටික තමයි ඉතින් ගත්තේ. මම දන්නේ මට මුකුත් ගන්න හිතුන්නේ නැහැ. ඔය ටික තමයි ගත්තේ. හැබැයි ගත්තු දෙක තුන නම් රහයි. මේ ඉතින් මම දෙවෙනි වටේට බෙදාගත්තු ටික බලන්නකෝ ඒත් චුට්ටයි බෙදාගත්තේ. මම හිතන්නේ ಜಾති දෙකකින් තමයි බෙදාගත්තේ. ඔන්න ඔකනම් මොකද මන් දර නූඩල්ස් එකක් වගේ අර කොරියන් කට්ටිය කන්නේ අන්න ඒක නම් රහයි හැබැයි. බලන්නකෝ ඉතින් සුෂි වල ලස්සන හැබැයි මම කන්න ගත්තා. අර මම දන්නේ මම කලින් කාලම නැ එකම එක පාරක් කෑවා ඒත් මට කන්න බැරුණා. ඉතින් ආසාවට ආයෙ ගත්තා. හැබැයි ඒකත් කන්න බැරි වුණා. මෙයාලා මේ ඔය තුන්වෙනි වටේ. මෙයාගේ යාළුවයි අයියයි අක්කයි නම් කෑවා. මම තමයි මුකුත් කෑවේ නැත්තේ. ඊට පස්සේ ඔය ඩෙසර්ට් වලින් මම ගත්තේ බ්‍රවුනිස් විතරයි. මම හිතන්නේ අර කෑම ගොඩාක් දැක්කම කන්න හිතෙන්නේ නැහැ. මම හිතුවේ නෑ යා මාව ඇත්තටම එක්කගෙන එයි කියලා. මොකද කී හිටිය එක්කන් යනවා කියලා. හැබැයි ඉතින් හිතුවේ නැහැ එක්කන් යයි කියලා. මම නිකන් වැලන්ටයින් එකට යාගේ ටී-ෂර්ට් එකකුයි කලිසමකුයි තමයි අරන් දුන්නේ. අප්ප ගන්න නැද්ද? දැන් නම් ක්‍රවුඩ් එක අඩුයි. ඉස්සෙල්ලා ගොඩාක් හිටියා. දැන් මම ටග් ගාලා ඉතින් ගිලපඩක් වීඩියෝ එකක් දාගත්තා. ඉතින් මේ කාලා ඉවර වෙලා කට්ටියම ඉවරයි කාලා. දැන් අපි යන්න තමයි හදන්නේ. මේ යනකොට තමයි මම දැක්කේ අර බෙල්ලෝ කොරියන් කට්ටිය කන්නේ අන්න ඒවා. මම ටකල එක වීඩියෝ එකක් ගත්තා. දැන් ඉතින් අපි යන්නේ ඉස්සරහට ආවොතන ෆොටෝ ෂූට් ගහලා එහෙම අපි ඉස්සරහට ගිහලා පික්නික් එකක් දාලා හිටියා පික්නික් එනකම්. ඊට පස්සේ අන්න අතන හදලා තිබුණ ලස්සන මේ වැලන්ටයින් එක නිසා ෆොටෝ ගන්න තැනක් එතනනුත් ෆොටෝ ගහලා චුට්ටක් වෙලා හිටියා. අපි යද්දි 11:00 වගේ වුණා.
ලස්සනට එක ප්ලේ කරා නේද? දැන් ඉතින් පික් මේක ඇවිත් තියෙන්නේ. අපි යන්න හදන්නේ. එයා මට දුන්න අනිත් gift එකක් මම පෙන්නන්නම්. එහෙනම් ඉතින් මගේ වීඩියෝ බලුවට thank you. bye. මම subscribe කරන්න. bye.